generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. अमर बंधु रूप सिंह, अमर बंधु रूप सिंह, अमर बंधु रूप सिंह, अमर बंधु रूप सिंह. හැම නායකම ඊට කලින් හෙලිකොප්ටර් එකේ එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනේ. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් ඔය අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මේ රටේ මහජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක කණ්ඩායම. යංගි පොඩ්ඩක්වත් නැතුව හෙලිවැල්ලෙන් සිටි කාලේ මට මතකයි. අංග ජාතයේ පොළවට ලම්බකව එල්ලාගෙන පොරි හැදුණු කුෂ්ඨ ශරීරයේ දරාගෙන ගෙදර වත්තේ කොහේ හෝ කෙළවරක කක්කුස්සි ගිහින් පුකන හොදා ඇට්ටැම්බෙන් සිටි කාලේ මට මතකයි. పూర్වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු හැටි මෙහි. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. I am Tamil, I am Sinhalese, I am Muslim and Burgher. I am a Buddhist, I am a Hindu, a follower of Islam and Christianity. But above all, today and always, I will be proudly Sri Lankan. ආරක් දැන් 3:30 විතර වෙනවා. මම වියදම් කරලා කිසිම දෙයකින් මගේ බබාලා දෙන්නට මගේ පුතාට 3:00යි. ඉතින් ඒ කාලේ ඉඳන් වගේ මම කිසිම දෙයක් වියදම් කරලා ඒ දෙන්නට අරගෙන දීලා නැහැ. මම ඇත්ත කියන්න ඕන නිසා මම ගිය අවුරුද්දේ කුර්තා බ්ලවුස් එකක් ගත්තා. ඊට අමතරව මමත් ඇත්තටම වියදම් කරලා දැන් මේ කොවිඩ් කාලේ නිසා එක අතකින් එක හොඳයි. අපි ෂෙයා කරගන්නවා. ඒ කියන්නේ මට ෂෙයාරින් සිස්ටම්ස් තියෙනවා. අපේ යාළුවෝ ඉන්නවා. අපි සාරි බෙදා ගන්න. අඳින පළඳින ඇඳුම් වලට විතරක් නෙවෙයි. මගේ දුවට මගේ යාළුවෝ කිහිප දෙනෙක්ගෙන් ඒ කියන්නේ 3 දෙනෙක්ගේ බබාලාගේ ඇඳුම් ටික එනවා. ඒතර අපේ බබාගේ ඇඳුම්, ඒ කියන්නේ දුවගේ ඇඳුම් තව 4 දෙනෙක්ට විතර යනවා. පුතාගේ ඇඳුම් 3 දෙනෙක්ගෙන් ලැබෙනවා. එහා ගෙදර ඉන්නවා. ඒ ෆැමිලි එකෙන් ඒ බබාලා දෙන්නම 3 දෙනෙක් ඉන්නවා. බබාලා දෙන්නෙක් අපේ දෙන්නට වඩා වැඩිමල්. පුතයි දුවයි. ඒගොල්ලන්ගේ ඇඳුමුත් එහෙම මේ. සමහර ළමයි ලියන ගම මල්ල පැනලා වටෙත් බලලා මන් දිහාද බලන්න. සමහර ලියනවා. සියල්ල කෙරියවක තියෙනවා. ලියන ගමන් මගුල ඉවර වෙන්නේවත් නැහැ. උරහිසේ හිසතියා ඔබ ගැයූ ගීතික හදවතේ ඇතලිය විලා ආදරේ මිය නොයයි කිසිමදා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ ලබනං ඒතං බුද්ධාන ශාසන. Good afternoon, ladies and gentlemen. Ayubowan, Namaskaram. I am Anvi Gunasekara and I proudly represent my motherland, Sri Lanka. මේක අපිලගේ රට, අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝ කරා ප්‍රශ්නේ. நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் பொட்டு அண்ணன் டாம் வேணும் டூம் வேணும் தங்கால நடந்துட்டு கியாண்டோட சகோதர சகோதரி போல வாழ வேண்டும். Birds, the kaputas go have hit the plane. When they take over, it will be a damage. So that is the damage to the even for the yard. ඔල්මාද බඩුවක් මේ මිනිහත් එලගෙන යනවා. මේ පිස්සෝ වාඩි කරන්න. මේ පිස්සෝ වාඩි කරන්න. මම වාඩි කරන්න. උඹට පුළුවන් මාව වාඩි කරන්න. සාක්කය. මාව වාඩි කරන්න බෑ. ලයිට් ආවා. මම ටැංකියෝ වල කතා කරේ. උඹලා මිනිස්සු අපිත් මිනිස්සු. ඒ හින්දා ලයිට් එක දෙන වෙලාව කීයද කියපන්. ලයිට් ආවේ නැද්ද මහත්මයා? ලයිට් ආවා අයියා. කොහොමද දන්නව පොලිසිය කතා කරේ?
පැටියෝ කොහොමද ඔන්නම තමයි කතා. පොලිසියේ උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකක්ද? මොන බම්බුවද? කොහොම නීතියකද? පෙලිපිදිලා සඳ යහන පීරාලා නුඹේ දැස විහිදාලා අපේ කොඩු හීනේ වශයෙන් දෙකෙන් කරන්න බෑ. අවුරුද්දක් යනවා අඩු ගානේ මූලික පියවරල් වලට. විශේෂයෙන්ම අවුරුදු 4ක් කාලයක් වුමනයි. පළවෙනි අවුරුද්ද තමයි අමාරු අවුරුද්ද. අතුස්සන්න බාන්න මැරෙන්න බය නැති අය. මම නම් මැරෙන්න බය නැහැ. අවංක අතුස්සන්. කියන්නේ පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව. ආයි දුවයි රෙඩි කරේ තියාගෙන. සාරි කෑලි කලිසං කෑලි ජංකි. හාමුදුරුවෝ ගංජා ගහලා තියනවද? මොනවා? පිස්සුද? මම ගංජා හරද? ඈ ඔය කතාව උතන මම ඇදලා ගන්නේ. නැති හාමුදුරුවෝ කියනවා. නෑ මම ගංජා ගහලත් නෑ ගංජා තිබ්බාට මම කියන්නේ නීතිගත කළා. මේවා විදේශ විනිමය ගන්න තත්ත්වයක්. තමුන්නානේ මකට බඩුවක් නේ. ඔහම කියනවාද? කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද ඔන්නම තමයි කතා. රනිල් ඇයි මෙච්චර බය? ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. ඔබතුමා ගිහිල්ලා කංකතන්තුරේදී නල්ලමා කියලා අහන නල්ලමා අර්සි ඉල්ල මාව් ඉල්ල උප්පු ඉල්ල නල්ලමා මගුල තමයි නල්ලමා. මේ දරුවට පුළුවන්ද ජපන්? පුළුවන්ද? අනතව නමයිව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයිෂිමස්. මනම්වාන අනුර